සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම මයින්ඩ්ෂිෆ්ට් vlogs වෙතට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඇත්තටම මම කතා කරන්න හදන්නේ එහෙම ලොකු මාතෘකාවක් නෙමෙයි පොඩි ඔබ නොදන්න දේවල් කරුණු කීපයක් ඔබ සැමට ඉදිරිපත් කරන්න. Shift your perspective. Shift your future. ඔකට ඇත්තටම ඔයාලා දන්නවා ඇති අහලත් ඇති මේ කොළදිවියා කියන සතාව. ඇත්තටම කොළදිවියා කිව්ව මොන වගේ සතෙක්ද ඔබගේ මනසට මැවෙන්නේ? එතන ගොඩක් අයට ඇම්බිගියුටි එකක් තියෙනවා මේ කොළදිවියා කියලා කියන්නේ ටිකක් බලලෙක්ට වඩා අපි ගෙදරක ඉන්න ඩොමෙස්ටික් බලලෙක්ට වඩා ප්‍රමාණයෙන් ලොකු බලල්ලෝ හපා කන්න වගේ පුළුවන් සතෙක් කියලා. එතනම කොළදිවියා කියන්නේ හිම සතෙක් නෙමෙයි. කොළදිවියට ඉංග්‍රීසියෙන් කියන්නේ රස්ටි ස්පොටඩ් කැට් කියලා. එතන මේ ගොඩක් පොඩි චූටි අහිංසක සතෙක්. අහිංසක කියන්නත් බෑ. ඉතින් මාංශ භක්ෂක සතෙක් තමයි. හැබැයි ඉතින් බොහොම පොඩි සතෙක්. එතන මෙයාගේ සයිස් එකෙන් මෙයා වර්ධනය වුණා මෙයාගේ උපරිම සයිස් එක කිලෝ 1.5ක් විතර වගේ තමයි වෙන්නේ. එතකොට අපේ සාමාන්‍ය ඩොමෙස්ටික් බල්ලෙක්ගේ සයිස් එක කිලෝ 4ක් 5ක් වගේ වෙනවා. ඊට අතර වැඩි වෙන්න පුළුවන් හොඳට හැදිච්ච වැඩිහිටි ඩොමෙස්ටික් බල්ලෙක්. හැබැයි ඊට වඩා ගොඩක් පොඩි මේ රස්ටි ස්පොටඩ් කැට් කියන චූටි කොළදිවියා. මෙයාගේ ඇඟේ එකම විදියකට වයිරම් මේක තිත් වර්ගයක් තියෙනවා දුබුරු පාට ශරීරයේ. ඒ නිසා තමයි රස්ටි ස්පොටඩ් කැට් කියලා නම හිටලා තියෙන්නේ. හැබැයි මෙයා ඔයගොල්ලෝ දන්නවද දන්නේ රතු දත්ත පොතට ඇතුළත් වෙච්ච සතෙක්. ඒ කියන්නේ වඳවි තර්ජනයට මුහුණ දීලා තියෙන සතෙක්. ඉතින් මේ සත්තු දක්නට ලැබෙන්නේ ලංකාව, ඉන්දියාව සහ නේපාලය කියන රටවල් වල. මේ රටවල් වලින් දැන් මේ සත්තු ගොඩාක්ම අඩු වෙලා තියෙන්නේ. ඊළඟට අපි තවදුරටත් කැලෑ බලල්ලු ගැන කතා කරොත් ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් ජංගල් කැට්. ඒ තමයි අපි කියන කැලෑ බල්ලා. ඔයගොල්ලෝ ගොඩක් කරාට කොළදිවියත් එක්ක පටලවා ගන්න මෙන්න මේ කැලෑ බල්ලා. මෙයා තමයි සයිස් එකෙන් ලොකුයි. අපේ සාමාන්‍ය ගෙදර හැදෙන ගෙදරවල හදන ඩොමෙස්ටික් කැට් කෙනෙක්ට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. ඉතින් මෙයාලා තමයි වර ගොඩක් කරාට අපේ බලල්ලුන්ව හපා කන්නේ. මේගොල්ලෝ තමයි මේ කැලෑ බලල්ලු. මෙයාලගේ ගහණය යම් ප්‍රමාණයකින් ඉන්නවා. හැබැයි වර්තමානයේ ගොඩක් වෙලාට මෙයාලා ඉන්නේ මේ රූරල් ඒරියාස් ආශ්‍රිතව තමයි මේ කැලෑ බලල්ලු ඉන්නේ. පොඩි ජංගල් වල ඉන්නේ මහා වනාන්තර වලත් වඩා. ඒතකොට ඒවා දැන් අද වෙනකොට ගොඩක් දුරට පිළිපෙහෙලි වෙලා ගිහින් තියෙනවා. අපි දන්නවා නරි දැන් ගහණය සෑහෙන දුරකට පහළ වැටලා තියෙනවා. ඒ වගේම කැලෑ බලල්ලුන්ගේ ගහණයත් ඉස්සරට සාපේක්ෂව ලොකු ප්‍රමාණයකින් පහළ වැටලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න ගියාට පස්සේ ඉන්නේ අනිත් කැට් ලංකාවේ ඉන්න අනිත් වයිල්ඩ් කැට් විශේෂය තමයි අපි කියනවා ෆිෂින් කැට් කියලා. එතකොට මේ ෆිෂින් කැට් කියන සත්ත්ව විශේෂය ගොඩක් දුරට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලොත් ලදු කැලෑ සහ ටිකක් විශාල වනාන්තර ආශ්‍රිතව ඉන්නවා. සිංහලෙන් අපි කියන්නේ හඳුන් දිවියා කියලා මෙන්න මේ දිවියට. සමහර අය කියනවා හඳුන් දිවියත් අර අපි කැලේ දකින්න කොටියා වගේමයි කියලා. ප්‍රමාණයෙන් ඒත් වඩා ගොඩක් පොඩි. හැබැයි පෙනුම දිවියෙක්ට සාමාන්‍ය පෙනුමක් මේ කැලෑ මේ හඳුන් දිවියගෙත් තියෙනවා. හඳුන් දිවිය කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 18ක් 20ක වගේ ප්‍රමාණයක බරකින් යුක්ත 15ත් 27 අතර බල ප්‍රමාණයකින් යුක්ත දිවියන් විශේෂයක්. කියන්නේ බලලුන්ගේ තුන්වෙනි largest බලල් group එක අපේ ලංකාවේ ඉන්න කැලෑ බලලුන්ගේ. ඊට පස්සේ තමයි අපි ඔය කියන කොටියා. එහෙම නැත්නම් දිවියා ඉන්නේ. ඒ කියන්නේ leopard කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ සිංහලෙන් අපි යාට දිවියා කියලාත් කියනවා. වගේම කොටිය කියලාත් අපිට කියන්න පුළුවන්. මොකද ලංකාවේ කොටිය කියන වචනය අපි පාවිච්චි කරන්නේ ටයිගර්ට නෙමෙයි ඇත්තටම. කොටිය කියලා කියන්නේ මේ දිවියගේ මේ ලංකාවේ ඉන්න විශේෂයට නම පිටිපස්සට කොටිය කියලා එකතු වෙලා තියෙනවා සයන්ටිෆික් නම. Shift your perspective. Shift your future.